ආයිබෝවන් ළමයි අපි අදවත් එක්ක හම්බ වෙන්නේ ලංකාවේ best commerce 6 months වැඩපිළිවෙලත් එක්ක. හරිනේ? ඔයාලට ඒක ගැන අවශ්‍ය සියලුම කරුණු මේ පොඩි ඉන්ට්‍රෝ වීඩියෝ එකකින් අපි ලබා දෙනවා. හරිනේ? ඉතින් මම ගැන කියන්න මම ගත්තොත් එහෙම කැලණි විශ්වවිද්‍යාලයේ වාණිජ්‍ය උපාධිය සහිත ඒ වගේ වරලත් ගණක අධිකරණය වගේ වෘත්ති සුසුකම් ගොඩක් සම්පූර්ණ කරන ලද ගුරුවෙක් වශයෙන් තමයි මේ ශාස්ත්‍රයේ රැඳී ඉන්නේ. ඒතර ඊට අදාළ කරුණු ඔයාලට මේ ටියුට් එක ස්ටඩි පැක් එක ගත්තාට බලා ගන්න පුළුවන්. හරි. අපි කලමු මොකක්ද මේ 6 month commerce program එක කියන්නේ කියලා. හරි. ඔයා දන්නවා විශේෂයෙන් මේ පාර 2025 දරුවන්ට 2025 මොන දරුවන්ටද? O level ලියන දරුවන්ට තව විභාගය සඳහා බලා සිටි විභාගය සඳහා පවතින ඉතාම සීමිත කාලයක්. ඒ කියන්නේ මාස 6ක් වගේ කාලයක්. එතනදී විෂයන් 9න් ඔයාට දැනෙන ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න ඕන ඉහළම ප්‍රතිඵල බලාපොරොත්තු වෙන විෂයක් තමයි ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය කියලා කියන්නේ. මේ විෂය ඔය නම් බැලුවොත් තේනවා ඔයාගේ විෂයන් 9 දිගම නම ලොකුම නම තියෙන්නේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය කියන්නේ අපේ කොමර්ස් විෂයට. හරි. ඒතර මේ වෙද්දී ඔයාගේ ලකුණු මට්ටම කුමන පරාසයේ තිබ්බත් ඔයා ලබන වසරේ ජනවාරි වල විභාගයේදී ඒ සාමාර්ථයක් විශිෂ්ට සාමර්ථ්‍යයක් ගන්න ඕනේ. ඊට අදාළ වැඩපිළිවෙල ඔයාට ඉදිරිපත් කළ තියෙන මෙන්න මේ ස්ටඩි පැක් හරහා මෙන්න මේ වර්ණවත් ස්ටඩි පැක් හරහා ඔයාට ස්ටඩි පැක් දෙකක් ලබා දෙනවා 10 සහ 11 වසර දෙක සඳහා වෙන වෙනම ස්ටඩි පැක් දෙකක් දීලා තියෙනවා. ඒ හරහා සමස්ත විෂය නිර්දේශය සරල මට්ටමේ සිට විභාග මට්ටම දක්වා ඉතා අනුපිළිවෙලින් පිළිවෙලට ආවරණය කරලා තියෙනවා. වගේම ඒ පැක් එකට අදාළ ඒ තොරතුරු අදාළ කරුණු ටික ඔයාට අපේ Zoom class මගින් ඒ වගේම වීඩියෝ මගින් ඒ ටික ආවරණය කර ගැනීමට අවශ්‍ය පහසුකම් අපේ තාක්ෂණික කණ්ඩායමත් අපිත් මහන්සි වෙලා මේ වෙද්දි වැඩ පිළිවෙල සකසන අවසානයේ. හරි. අපි බලමු කොමර්ස් ගැන මොකද්ද ඔයාට තියෙන වපසරේ නැත්තම් විෂය පතේ කියලා. මේ ගත්තොත් මෙහෙමයි. ඔයාගේ නිර්දේශය මෙන්න මේ විෂය නිර්දේශය ගත්තාම කොමර්ස් කියන එක ගත්තාම වෙන විෂයක් වගේ නෙවෙයි ඔයාට වසර 6ක් 7ක් මේක ඉගෙන නැහැ. මේක ඉගෙන තිනවා අවුරුදු 2යි. තාම මාස අවුරුද්දක් ගිහිල්ලත් නැහැ. හරිනේ දැන්ට කොමර්ස් විෂය පස් පටන් අරගෙන ඔයාලා 10 වසර ගෙවිලා අවසන් වෙලා තියෙනවා. 11 වසරේ භාගයක් අර්ධයක් අවසන් වෙලා. ඒ කියන්නේ මාස 18ක් ආවරණය වෙලා තියෙනවා. ඔයාට මේ විෂය ඉගෙන ගන්න තිබ්බේ අවුරුදු 2යි. අවුරුදු 2යි. ඒ අවුරුදු දෙකෙන් එක 10 ශ්‍රේණිය ඊට පස්සේ 11 ශ්‍රේණිය. දැන් ඔයා ඉන්නේ 11 වසර. එහෙම නැත්නම් 11 ශ්‍රේණිය. මේක ගත්තා විෂයත් තා මොකද්ද? ළමයි අපිට කොමර්ස් වලදී ඉගෙන ගන්න තියෙනවා 10 වසරට අදාළව පාඩම් ඒකක 12ක්. මට මතකයි පාඩම් එක 12ක් තියෙනවා. 11 වසරට අදාළව ඔයාලට පාඩම් මේක තියෙන්නේ පාඩම් ඒකක 8ක ප්‍රමාණයක්. ඒ කියන්නේ සමස්ත ව්‍යාපාර ගිණුම් කරන අධ්‍යයනයේ පාඩම් එක සමස්තය ගත්තොත් එහෙම 20ක් තමයි තියෙන්නේ. මේ 20 අපි කාලයට සමානුපාතික වෙයි කියන්නේ ඔයා දන්නවා මේ විද්‍යාවේ ඉන්නේ ජූලි මාසය පිනෙන මානේ ආරම්භයට ආසන්න මාසයක ඉන්නේ නැත්නම් ජූලි මාසයේ ඉන්නේ. ඒ නිසා ඔයා 2025 මේ අවුරුදු දෙසැම්බර් වෙද්දී මේ පාඩම් එක 20 සම්පූර්ණ වශයෙන් තියරි වශයෙන් past papers model papers ඒ සියල්ල කරලා ඔයාට විභාගයේ ඉහළම සාමාර්ථයට සුසුකම් ලබන්න ඕනේ. හරි. දැන් මෙතන තියෙන කාලය ගත්තොත් ඔයා දන්නේ නැති මාස 6යි. හැමෝම ගයින කාලයනේ. මාස 6යි. ඒක සති වශයෙන් නම් ඒක සති වශයෙන් ගත්තොත් එහෙම ඔයාට හම්බ වෙන සති 24කට ආසන්න කාලයක්. දැන් මේ සති 24 තුල අපේ මේ වැඩපිළිවෙල තුල පාඩම් එක්ක 20ම පූර්ණ වශයෙන් ආවරණය සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ වැඩපිළිවෙලත් එක්ක වාට පුළුවන් past papers model papers උත් ආවරණය කරගන්න ඉතා සාර්ථකව. හරි. මම පොඩ්ඩක් විෂය නිර්දේශ හැදෙන හැටි පොඩ්ඩක් කියන්න. මේක ගත්තොත් එහෙම ඔයාලට පේනවා විෂය කොටස් දෙකයි ව්‍යාපාර ගිණුම් කරන්නේ. මේ පාඩම් එක දෙකෙන් 12න් ව්‍යාපාර අධ්‍යයන පාඩම් එක්ක ඔයා දන්නවා 3ක් තියෙනවා. ගිණුම් කරන්නේ පාඩම් 9ක් තියෙනවා. හරිද? 11 වසරේ පාඩම් එක 4න් ව්‍යාපාර අධ්‍යයන පාඩම් එක 4ක් තියෙනවා. ගිණුම් කරන්නේ පාඩම් ඒකක් ගත්තොත් එimhe 4ක් තියෙනවා. ඒතර මේ විෂය තුල ඉගෙන ගත යුතු රටා දෙකක් පැහැදිලිව දකින්න පුළුවන්. එක විෂයත් ඒ කියන්නේ ව්‍යාපාර අධ්‍යයනයේ පූර්ණ සිද්ධාන්ත.
තියරි පාඩම් කරන්න ඕනේ, මතකයේ රඳව ගන්න ඕනේ. විභාගෙදී අවස්ථානුකූලව තර්කයේ ගොඩනගලා නැත්නම් අදාළ පිළිතුර අවස්ථානුකූලව ලියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට හේතුව තමයි මොකද්ද? අපි දන්නවා කොමර්ස් වල තියෙන සිද්ධි අධ්‍යයන කේස් ස්ටඩි ක්වෙස්චන් සිද්ධි ප්‍රශ්න. ඒ නිසා ඒවට මුහුණ දෙන ආකාරයත් අපි අපේ ඔන්ලයින් වැඩපිළිවෙල තුල නැත්නම් Zoom class මගින් Zoom class වීඩියෝ මගින් ඊට පස්සේ අපේ ගත්තොත් එහෙම මේ වගේ වැඩපිළිවෙල ඊට පස්සේ ස්ටඩි පැක් මගින් පැහැදිලිව ආවරණය කරනවා. ඒක මේ මෙතන කරුණු දෙකක් කියනවා. එකක් වාර ස්ටඩි පැක් එක මගින් ඔයාලට පාඩම් එක 20ම නිරවුල්ව අවබෝධ කරගන්න පුළුවන්. ඒකට හේතුව මේකේ අන්තර්ගත වෙනවා MCQ ප්‍රශ්න වෙනම ඒ පාඩම් එකේට. ඒ වගේම කෙටි ලියන ප්‍රශ්න සහ සිද්ධි අධ්‍යයන ප්‍රශ්න වෙන වශයෙන් ආවරණය වෙනවා. සියල්ල විභාග අරමුණු කරන් තමයි සැකසීලා තියෙන්නේ. හරි. ඒතර මෙහෙම වෙන්නේ මෙන්න මේකෙදී වර පෙර ව්‍යාපාර අධ්‍යයනයේ පාඩම් එක තියෙනවා 3ක්. ගිණුම් කරන්නේ පාඩම් එක තියෙනවා 4ක්. ව්‍යාපාර අධ්‍යයන පාඩම් 3ක් තියෙනවා 10 වසරේ. ව්‍යාපාර අධ්‍යයන පාඩම් එක 4ක් තියෙනවා 11 වසරේ. එතකොට මෙන්න මේවා තියරි ආකාරයෙන් සාර්ථකව ඉගෙන ගන්න විදිය අපි මේ වැඩ පිළිවෙලේ කතා කරනවා. සියල්ල නැවත තියරි මතක් කරනවා. ප්‍රශ්න වලට පිළිතුරු සැපීම මතක් කරනවා. ඒ සියල්ලත් එක්ක. විශේෂයෙන්ම දරුවෝ දුර්වල වෙන්නේ මේකට මොකද්ද? ගිණුම්කරණයේ කොටස. ගිණුම්කරණයේ කොටස. ඇත්තටම මගේ විෂය වෙන්නේ ගිණුම්කරණය. මම ඔයාලට කිව්වා කලින් උසස් පෙළ ගිණුම්කරණය තමයි මගේ ප්‍රධාන විෂය ධාරාව. ඒ අතරතුර තමයි ඔයාගේ ගිණුම්කරණ දැනුමට අදාළ අපේ වැඩ පිළිවෙලත් ක්‍රියාත්මක වෙන්නේ. ඒතර ගිණුම්කරණයේ තියෙන සියලුම කොටස් 10 වසරේ පාඩම් එක 9ම 11 වසරේ පාඩම් එක 4ම නිරවුල්ව අපි නැවත ආවරණය කරන මේ මාස 6ක කාලය තුල. හැබැයි ඔයා දැනගන්න ඕනේ මාස 6යි තියෙන්නේ. කොමර්ස් වල පාඩම් එක විතරක් 20ක් තියෙනවා. ඒතකොට අපි මේ මෙතන කරන්නේ අවුරුදු 2කින් කරන සිලබස් එකක් මාස 6කින්. ඔයා ඒක තේරුම් ගන්න මේ අපේ වැඩ පිළිවෙල සම්බන්ධ වෙන්න ඕනේ. හරිද? ඒතර මාස 6න් අවුරුදු 2ක් කරනවා කියන්නේ කරද්දී අවශ්‍යම ස්පිරිට් අවශ්‍යම සාරය තමයි මෙතෙන්දී අපි කරන්නේ. ඒතකොට ඒව කෙලින්ම විභාගයේ ඍජු දැනුම් බවට පත් වෙනවා. කෙලින් කිව්වොත් ටාගට් ස්ටඩි පැක් එකක්, ටාගට් ප්‍රශ්න ටික, අනුමාන ප්‍රශ්න ටික, අනුමානීය නියතයක් කරමින් වාට විභාගෙදි මුහුණ දෙන්න පුළුවන්. මොකද අපේ අත්දැකීම්, අපි කරන වැඩපිළිවෙල සහ O level වල නිරීක්ෂණය කරාම විෂයත්වය මොකද්ද? අහන ප්‍රශ්න සහ දැනුම පරීක්ෂා කරන තැන් ගොඩක් දුරට නිශ්චිතයි. ඒ නිසා ඔයාට මේ වැඩපිළිවෙල තුලින් A level O level වලට අදාළ හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන්. හරි. ඒතර අපි කියලා තියෙනවා ඔයාට පුළුවන් අපේ ස්ටඩි පැක් එක අරගෙන අපේ වැඩපිළිවෙලත් එක්ක සම්බන්ධ වෙන්න. ඊට අමතරව අපේ සෝෂල් මීඩියා හරහා ඔයාට දැනුවත් කිරීම කරයි, WhatsApp මගින් දැනුවත් කිරීම කරයි. ඒ හරහා ඔයාට පුළුවන් අපේ වැඩපිළිවෙලත් එක්ක සම්බන්ධ වෙන්න. කුමන හෝ ගැටලුවක් තිබ්බොත් ඔයාලා ඍජු සම්බන්ධ කරන්න පුළුවන්. අපේ WhatsApp අංකයත් මම ඔයාලට දාන්නම් 076 101 81 76. මේ අංකෙන් පුළුවන් ඔයාලට අපිට සම්බන්ධ වෙන්න. ඒ වගේම ඒ හරහා ඔයාගේ අතිරේක අපේ ක්ලාස් එකට අතිරේකව ඔයා නෝට් එකක් කරද්දී වෙන ගැටලුවක් තිබ්බොත් මේ හරහා අපේ ටීම් එක හරහා ඔයාලට පිළිතුරු සපයන්න ලෑස්ති. අපි ඒවට පිළිතුරු සපයන්න ලෑස්ති. ඔයාගේ දැනුම් මට්ටම, ඔයා ස්ටඩි ප්ලෑන් හදාගන්න විදිය, විභාග ලකුණු වැඩි කරගන්න විදිය, ඒව ගැන සියලුම තොරතුරු අපි සියලුම අවශ්‍ය සහාය අපි මේ වැඩ පිළිවෙලත් එක්ක ඔයාට සපයනවා. හරිනේ? එතකොට ඔයා මේකත් එක්ක සම්බන්ධ වුණා වගේම ඔයාගේ යාළුවෝ දැනුවත් කරන්න. ඒ වගේම ඔයාට ඉදිරියේදී කොමර්ස් එකට මේ ඉදිරි මාස කීපය, ඉදිරි සති කීපය ඉතා සාර්ථකව විෂය අරමුණු කරගෙන ඕල් අරමුණු කරන ඉතා සාර්ථක වැඩපිළිවෙලක් එක්ක ඉදිරියට යන්න ඔයාට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ ගැන ඔයාටත් තියෙන්නේ ලොකු විශ්වාසයක්. ඒ වගේම අපිට ඊට වඩා විශ්වාසයක් තියෙනවා ඔයා සම්බන්ධ වුණා කියලා අනිවාර්යයෙන්ම හොඳ ප්‍රතිඵලයකට ගෙනියන්න කොමර්ස් වලට ඒකක් ගන්න. ඒත් ඔයාගේ අභිප්‍රාය සාර්ථක වෙනවා. අනිත් දේ තමයි ඔයා වෙන මහන්සි වෙන දෙමව්පියන්ගේ සහ අනිකුත් පාර්ශ්ව සියල්ලකම අභිප්‍රාය ඔයා හොඳට ඉගෙන ගන්න එකනේ. ඒතර ඒකට අපිට හොඳ මාවතක් නැත්නම් හොඳ ජයග්‍රාහී මාවතක් හම්බ වෙලා තියෙනවා. ඒතර අපි ඉදිරි වැඩ පිළිවෙල කරමු. ඔයා අපිත් එක්ක සම්බන්ධ වෙන්න, ඒ වගේම මේ අංකය හරහා අපිත් එක්ක සම්බන්ධ වෙන්න වැඩ පිළිවෙල සියල්ල අපි ඒ WhatsApp group හරහා ඔයාව දැනුවත් කරනවා. ක්ලාස් සම්බන්ධයෙන්, නෝට් සම්බන්ධයෙන්. අපේ ක්ලාස් එකේ අනිත් දේ තමයි
මේ ස්ටඩි පැක්කෙන් තියරි ටික මතක් කරනවා. ඒ වගේම මේක හරහා ප්‍රශ්න ටික ආවරණය කරනවා වගේම පසුගිය විභාග ප්‍රශ්න අපිට නොමිලේ ඔයාලට වෙනම අපි ආවරණය කරලා දෙනවා අපේ Zoom class සලහා සහ වීඩියෝ මාධ්‍යයෙන් පසුගිය විභාග ප්‍රශ්න. මොකද ඒ වගේ දැනුම අපිට අවශ්‍යයි. මොකද මේ පසුගිය විභාග ප්‍රශ්නෙන් තමයි ඔයාලට ලැබෙන්නේ විභාග මට්ටම කියන්නේ මොකක්ද කියලා. හරි. හරි. ඒතර මම පොඩ්ඩක් වේගින් ඔයාලට ඉන්ට්‍රොඩක්ට් කරේ, හැඳින්වීම කරේ. ඒ හේතුව මේක කෙටි වීඩියෝ ක්ලිප් එකක් වෙන්න ඕන නිසා. විෂය ගැන සහ අපි යා යුතු ආකාරය ඉගෙන ගත යුතු ආකාරය කොමර්ස් කියන එක හිතන්නේ කොහොමද විශේෂයෙන්ම accounting දකින විදිය සහ ගොඩ දාන විදිය හිතන විදිය සහ ඔයා ඉගෙනගත් දැනුම එක්සෑම් එකට කලින් පිළිවෙලට කොහොමද මනසට තැම්පත් කරගෙන යන්නේ මෙන්න මේ කරුණු ගැන අපි අපේ වැඩපිළිවෙලෙන් අපේ බෙස් කොමර්ස් පන්තියෙන් ඉදිරියට ගෙනියනවා ඔයයි අපි සම්බන්ධව වැඩේ කරමු ගේම් එක වින් කරන විදියට හරිද පුතේ අපි එහෙනම් ක්ලාස් මාලාවෙන් නැත්නම් පන්ති මාලාවෙන් හම්බ වෙමු. එහෙනම් අදට ওই තොරතුරු ටික ඔයාලට ලබා දෙනවා. ගොඩක් ස්තුතියි.